පංචශීල සමාදානයේ සඳහා හැම දිනම දෙවරක් නමස්කාරය කියන්නේ නමෝ තස් භගවතු වරහතු සම්මා බුද්ධං සරණං ගච්ඡාමි
Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Pāṇātipātā vēramaṇī sikkhapadang samādhiyāmi. Adinādānā vēramaṇī sikkhapadang samādhiyāmi. Āmēsu miccācārā vēramaṇī sikkhapadang samādhiyāmi. Musāvādā vēramaṇī sikkhapadang samādhiyāmi. Surāmēra majjapamādaṭṭhānā vēramaṇī sikkhapadang samādhiyāmi. හොඳයි කවුරු සාදු කියන්න. මූලාසනයන්නේ වැඩ සිටින අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේලාගෙන් අවසරයි. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්වත්නි, අපේ නායක මාහිම්පාණන් වහන්සේගේ පින්බර ජන්මදිනය සිහිපත් කරගෙන මේ උතුම් කැලණිසෑ රජාණන් වහන්සේ අභියස සිදු කරන උතුම් සෑ වන්දනාව සිදු කරන අවස්ථාව. ඉතින් අපේ කල්යාණ මිත්‍ර පූජනීය අපේ කාලවත්තේ ඥානවිසුද්ධි පඬිතු ස්වාමින් වහන්සේගේ මහන්සිය ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පින්කම් සිද්ධ වෙන්නේ. ඉතින් බොහෝ මහන්සි වෙලා කැප වෙලා සත්පුරුෂ කෙනෙක්. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේට කරන ගුරු පූජාවක් විදිහට මේ උතුම් සෑ වන්දනාමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යාවතා භගවා ලෝකේ තින්තේය තවසා තාවතා පතිගන්හාතෝ පෝචා ලෝකානුකම් ගන්ධතේ ලම්පදින්තේන දීපේන තම තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධි සුගන්ධිනං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මදු පානීය මේකං භගවා පතිගන්නාතු මුන්තම අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං හිම අනුකම්පං උපාදාය පතිගන්නාතු අදිවාසේ තුනෝ බන්තේ බේසංජං
අනුකම්පං උපාදාය පටිගන්නාතු අදිවාසේතු නොබන්තේ සම්බං සද්දාය අනුකම්පං උපාදාය පටිගන්නාතු වන්න ගන්ධ ගුණෝපේතං ඒතං සන්තතින් පෝජයාමි මුනින්දස් සිරේපාද සරෝරුවේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශබා සාදු සාදු ඉතිපිසෝ භගවාරහං සම්මා විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවේ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන් සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දින්ති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයි පච්චන්තං වේදිතම්බෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක ඥාය පටිපන්නෝ භගවතෝ සංඝෝ සාමීචි පටිපන්න භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිසයෝ අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ කරණීයෝ අනුත්තරං පුඤ්ඤාකෙන්තං ලෝකස්සාතේ සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු සාදු දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥාන දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමි පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටි සම්විදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටි සම්විදේ බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියන්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ යමක පාටිහාරේ ඥානං බුද්ධ ඥානං මහා
බුද්ධ ඥානං සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥාන අනාවරණ ඥානං බුද්ධ ඥානං තේ ඉමේ චොන්දස බුද්ධ ඥානෙ හි සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසා නමා සාදු සාදු බුද්ධං ධම්මං ච සංඝං සුගතතනු බව ධාතුයෝ ධාතු ගම්බේ ලංකායන් ජම්බුදීපේ තිදස පුරවරේ නාගලෝකේ ච සම්බේ බුද්දස්ස බිම්බේ සකල දස දිසේ කේසලෝ මාදිදාතුං සම්බේ පෙබුන්දං දස බල තනොජං බෝධි චේතියං නමාමි ලෝකේකනාත වදනං බුජරාජං වේනෙය්‍ය කෝමුදවනං වලිසේතලම් අද්දින්දුකාර වරරූප විරාජමාන වන්දාමි සාදු මමලං ජිනදන්ත ධාතුං සයින් සොයස්මින් සුගතස්ස ධාතු නිම්මායරං සුංජල බුන්දරෝ ස්වන්නමාලේති පතේත නාමං වන්දාමං තෝපවරං මහං යස්ස මූලේ නිසින්නෝව සම්බා විජයන්නක පත්තෝ සබ්බං යුතං සන්තා වන්දේ තං බෝධිපාද ඉමේතේ මහා බෝධි ලෝකනාතේන අහම්පිතේ නමස්සාමි බෝධි රාජානමන්තු ඉන්දනීල වන්න පන්ත සේක කන්ද බාස් සත්තුනෙන්ත පංක පෝජිතංග සාතදං අග්ගබෝධේ නාම වාම දේවරුක්ක සන්නිබං තන් විශාල බෝධිපාද පන්න සුපතිට්ඨිත රට්ටානුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාක සුභ මේඝවානම්බර මේඝනිබං ජය බෝධි මාම්පන මාමිවා ආයාචනාය මනියං මෝගරංස යස්මින් නිසේදි භගවා මනිමණ්ඩපස්මින් තස්සෝපතින්ටික මොපට්ඨිත වීතරාගං කල්යාණ චේතිය මහං සිරසා නමාමි වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතින්ටිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං මයංගනං නාගදීපං කල්යාණං පදලාංචන දිවා ගුවන් දීගවාපි ච
ජේතවනං සේලචේතියං තථාකාචර ගාමකං ඒතේ සෝලසටාන සම්බදා ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීයං නමස්සමානෝ රතනන්තයං යං පුඤ්ඤාභිසන්දං තස්සානුභාවේන අසන්තරායෝ සාදු සාදු සාදු. පින්නත්නි කවුරුත් මා කීවාට පසුව මේ විදියට කියන්න. සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක. කෙලෙස් සතුරන් නැති කලසේක. රහසෙන් වන් පවු නොකලසේක. සියලු දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපන්ති පූජා සියල්ලටම සුදුසු වනසේක. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. ඒ අරහං නැමැති බුදු ගුණයෙන් සමන්විත වූ බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. ඒ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා තං භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි. තං භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමි. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළසේක.
වහන්සේ ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. ඒ සම්මා සම්බුද්ධ නැමැති බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්නෝ වතසෝ භගවා තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සරණං ගච්ඡාමි. තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සිරසා නමාමි. ඒ මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන්ද පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්විත වනසේක. බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම විජ්ජාචරණ සම්පන්න වනසේක. ඒ විජ්ජාචරණ සම්පන්න නැමැති බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෝ භගවා ඉතිපි සුගතෝ වතසෝ භගවා තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමි. තං භගවන්තං සුගතං සිරසා නමාමි. ඒ මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඒ සුන්දර වූ අමා නිවනට සුන්දර ප්‍රතිපදාවකින් පැමිණ වදාළසේක. සුන්දර වූ බසක්ම වදා
බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෝ භගවා ඉතිපි ලෝකවිදු ලෝකවිදු අත සෝ භගවා තං භගවන්තං ලෝකවිදුං සරණං ගච්ඡාමි. තං භගවන්තං ලෝකවිදුං සිරසා නමාමි. ඒ මාගේ ස්වාමීෝ බුදුරජාණන් වහන්සේ සියලු දිව්‍ය ලෝකද සියලු බ්‍රහ්ම ලෝකද මේ මනුස්ස ලෝකයද සතර අපාය ආදී මේ සියලුම ලෝකයන් පිළිබඳව මනාකොට අවබෝධ කරගෙන ඒ සියලුම ලෝකයන්ගෙන් නිදහස් වී වදාළසේක. බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම ලෝකවිදු වනසේක. ඒ ලෝකවිදු නෙමෙති බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති වතසෝ භගවා තං භගවන්තං අනුත්තරෝ පුරිස ධම්මසාරතිං සරණං ගච්ඡාමි. තං භගවන්තං අනුත්තරං පුරිස ධම්මසාරතිං සිරසා නමාමි. ඒ මාගේ ස්වාමීෝ බුදුරජාණන් වහන්සේ ගමන කෙරේ
කිරීමට නොහැකිවෝ අකීකරු දෙවි මිනිසුන්ව මහා කරුණාවෙන්ම එරෙදි ප්‍රාතිහාරයෙන්ද අනුශාසනී ප්‍රාතිහාරයෙන්ද ආදේශනා ප්‍රාතිහාරයෙන්ද මනාකොට තමනය කළසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අනුත්තර පුරිස ධම්මසාරති වනසේක ඒ අනුත්තර පුරිස ධම්මසාරති නෙමෙති බුදු ගුණයෙන් සමන්විතෝ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වතසෝ භගවා තං භගවන්තං සත්තා දේව මනුස්සානං සරණං ගච්ඡාමි තං භගවන්තං සත්තා දේව මනුස්සානං සිරසා නමාමි ඒ මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව දෙවියන් හටද මනුලොව මිනිසුන් හටද ඒ අමා නිවන පෙන්වා වදාළ නිසා නොනැති දෙවි මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සත්තා දේව මනුස්සානං වනසේක ඒ සත්තා දේව මනුස්සානං නෙමෙති බුදු ගුණයෙන් සමන්විතෝ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය
නමස්කාරය වේවා සෝ භගවා ඉතිපි බුද්ධෝ වත සෝ භගවා තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමි තං භගවන්තං බුද්ධං සිරසා නමාමි ඒ මාගේ ස්වාමීෝ බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මනා කොට අවබෝධ කරගෙන අන් අයටද අවබෝධ කරවනු පිණිස ඉතා පැහැදිලි ලෙසින් ඉතා පැහැදිලි වචන වලින් ඉතා පැහැදිලි අර්ථ වලින් පෙන්වා වදාළසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම බුද්ධ වනසේක ඒ බුද්ධ නැමැති බුදු ගුණයෙන් සමන්විත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සෝ භගවා ඉතිපි භගවා භගවා වත සෝ භගවා තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං භගවන්තං සිරසා නමාමි ඒ මාගේ ස්වාමීෝ බුදුරජාණන් වහන්සේ අනන්ත වූ සම්බුදු ගුණ කඳක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවනසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම භගවා වනසේක ඒ භගවා නැමැති බුදු ගුණයෙන් සමන්විත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
බුදුරජාණන් වහන්සේ මාගේ ජීවිතයට එකම ආලෝකය වේවා එකම සැනසෙල්ල වේවා එකම පිළිසරණ වේවා මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණතාවෝ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹෝ මටම ස්වාමීයෝ මගේම බුදු මෑණියන් මගේම බුදු පියාණන් මහඳුරට ලහිරු මඩලක් කෙලෙස් ගින්නට මහා මේඝයක් ගමනින් ශාන්තෝ පැවැත්මින් සංවරෝ අසම අසම සමෝ අසරණ සරණ අනාථ අග්‍ර දක්ඛිනේය මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේට මේ සියලුම පූජාවන් මෙලොව යහපත පිණිසද සසර සුගතිය පිණිසද සංසාර දුකින් අත මිදීම පිණිසද සාදර ගෞරවයෙන් හද පිරේ සද්ධාවෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 මා සමගම තෙරුවන් සමා කරගනිමු කායේන වාචා චිත්තේන පමාදේ මයා කතං අච්චයං කමමේ බන්තේ බෝරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාක අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුන්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම ගමෝතු යාව නිම්බාන පන්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්කය වහන්නෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤ සාදු
සාදු සාදු මා සමගම දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මන්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මන් දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මන් දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං තේ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පුණ්‍යානුමෝදනාවන් අපේ නායක මාහිම්පාණන් වහන්සේලා විසින් සිදු කරනවා ඇති. ඉතින් ඒ නිසාද අපි මේ උතුම් කල්යාණී මහා සේරජානන් වහන්සේ අභියස ඉඳගෙන මේ සිදු කළ උතුම් සෑ වන්දනාව සදෙව්ලෝ වාසී සත්දිවිඳුන් ප්‍රදාන කරගෙන සීල දිව්‍ය රාජ සමූහයාටත් බඹලෝ වාසී සියලු බ්‍රහ්ම රාජවරුන්ටත් ඒ වගේම අද පින්වත් ජන්මදිනයේ සමරන අපේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේටත් ඒ වගේම ඉදිගොල්ල භාවනා මධ්‍යස්ථානාධිපති අපේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් මේ දායක පින්වත් හැම දිනාටමත් මව්පියන් ආදී සියලු ඥාති වර්ගයාටත් උතුම් අමා මහ නිවන් සම්පත්තියෙන් සුවසේම අවබෝධ කරගන්නට මේ උතුම් කුසලය හේතු වාසනා වෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. පැයකට අධික වේලාවක් අපි කෙරෙහි කරුණාවෙන් සම්බුද්ධ පූජාව පවත්වා වදාළ නාරංගෝවිල ශ්‍රී විපස්සී ස්වාමීන් වහන්සේට ශාසනික සේවාවන් සිද්ධ කිරීමට බුද්ධ ආදී රත්නත්‍රේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩවදාළ අපේ ඉදිගොල්ලේ භාවනා මධ්‍යස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ සියලු ස්වාමීන් වහන්සේලා නමින් අභාවීටපත් දයාබර ගුණබර මව්දෙමව්පියන් වැඩිහිටියන් ඥාතීන් සියලු දෙනාටම විහාරස්ථාන දෙකේම දායක දායිකාවන්ගේ නමින් පරලෝකීය දයාබර මෑණියන් පියාණන් ආච්‍යාත ආදී සියලු දෙනාම සිහිපත් කරගන්න නම් නොකියුවට අපේ අම්මා අපේ තාත්තා අපේ ආච්චි ඒ ආදී වශයෙන් අපිට උදව් කළ උපකාර කළ සියලු දෙනාටම අපිට මේ තත්ත්වයට එන්න උදව් කළ දායක දායිකාවන්ට අපේ ආචාර්යෝත්තමයන් වහන්සේලා ප්‍රාචාර්යෝත්තමයන් වහන්සේලා විලිඹුල ශ්‍රී සෝනුත්තර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම පීරංගුඩේ කොණ්ඩඤ්ඤ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පස්ගම්මන ශ්‍රී සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කඳුළුවාවේ ශ්‍රී ප්‍රේමරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ ආචාර්යෝත්තම පස්ගම්මන පඤ්ඤානන්දා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ ආචාර්යෝත්තම ඌරුවල ශ්‍රී පියරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ ආචාර්යෝත්තම වරාපිටියේ මංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ පැවිදිකමේ උපසම්පදාවේ උපාධ්‍යාය මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ 24 වෙනි වරට මහා නායක පදවිය දරූ විමල කීර්ති ශ්‍රී සුමන පණ්ඩිත ශ්‍රී මල්වත්තේ ආනන්දාභිදාන මහා නායක මාහිමියන් වහන්සේ ඒ වගේම වර්තමාන මහා නායක මාහිමියන් වහන්සේ වැවුඩ දේවරක්ක
රක්කිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී ඒ අපේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටත් නන් අයුරින් අපට ආධාර කළ හැම දිනාටමත් පරලෝකීය හැම දිනාටමත් දෙව් මිනිස් සැප කෙරවර අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.